Hi, welcome to my channel. මේ ආනන්ද දැන් මේ ලෑස්ති වෙන්නේ තාත්තත් එක්ක එළියට ගිහිල්ලා අයිස්ක්‍රීම් අරන් එන්න. දැන් ගොඩක් රෑ වෙලා. ඒත් එයාට තාත්තා එක්ක රවුම් ගහන්න තියෙනවා නම් ඊට වැඩිය දෙයක් නෑ. දැන් නම් පාන්දර 1ට විතර ඇති. බලන්නකෝ ඉතින් දෙන්නත් එක්ක යන ලස්සන. ඇත්තටම කියනවා නම් වටේ පරිසරයේ ගොඩාක් නිශ්ශබ්දයි. ඔය ජපානයේ ජීවත් වෙන කෙනෙක් නම් මං හිතනවා මේ රටේ තියෙන පරිසරය ගැන, මේ රටේ තියෙන නිශ්ශබ්දතාවය ගැන මං ඔයාලට අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැහැ කියලා. ඉතින් බලන්නකෝ අපේ මේ පොඩිතා අම්මගේ තාත්තගේ අතේ එල්ලිලා අයිස්ක්‍රීම් කන්න යන ලස්සන. එයාට නම් පොඩ්ඩක්වත් නිදිමත නැහැ. දැන් නම් ඉතින් කඩේ ළඟටම ආවා. මේක අපේ ගෙදරින් ඉඳන් පයින් එන්න පුළුවන් දුරින් තියෙන කන්වීනියන්ස් ස්ටෝර් එකක්. ඉතින් බලන්නකෝ කොච්චර රෑ වුණත් තාත්තගේ පුතාගේ අයිස්ක්‍රීම් බඩගින්නට තමයි මේ යන්නේ. මේක නම් අපිට ගොඩක් වෙලාවට ගන්න අවශ්‍ය හැම දෙයක්ම වගේ තියෙනවා. මොකද අපිට සුපර් මාකට් එකකට වගේ යා ගන්න බැරි වෙලාවල් වලට ළඟම තියෙන කන්වීනියන්ස් ස්ටෝර් එකකින් අපිට ඕන දෙයක් ගන්න පුළුවන්. ඕන ඉතින් එකක් තෝරලා අන්තිමේදී අරගෙන දැන් නම් ඉතින් බිල් කරලා ගෙදර යන්න තමයි මේ හදන්නේ. තාම නම් ඉතින් අපේ චූටි මෑන් මොනවාද ගන්න ඕනි කියලා තව දේවල් තෝරනවා. එයාට නම් ඉතින් එළියට පැනනට පස්සේ ආයි ගෙදර එක්කන් යනවා බොරු. මෙයාව නම් ඉතින් මෙතනින් ඉක්මනට ගෙදර එක්කන් යන්න නම් ටිකක් අමාරුයි. ඒත් දැන් ගොඩක් රෑ වෙලා නිසා නිදිත් මතයි. අපි ඉතින් ඉක්මනින් කරගෙන ගෙදර යන්න තමයි මේ හදන්නේ. ඉතින් මම තවත් ලස්සන වීඩියෝ එකකින් අපේ මේ චූටි පුතත් එක්ක ආයිත් එන්නම්. බයි.